මේ එන මාසේ ගොඩක් රස්නේ වෙනවා නේද? එතකොට මගේ ස්කින් එක බලාගන්නේ කොහොමද? අවුරුදු කාලෙටත් වගේම දැන් ඉඳලා මේ රස්නේ අපිට තේරෙනවනේ. ඇස් ඇරලා එළිය බලන්න බෑ. ඇඟට හරි රස්නේ. ඉතින් අපි අනිවාර්යෙන්ම අපි ගැන බලා ගන්න ඕන. විශේෂයෙන් අපි කන බොන දේවල්, පීටි දේවල් ඇඟට ගන්න එක ගොඩාක් ෆුඩ් ಜಾති අඩු කරලා වතුර බොන්න ඕන පුළුවන් තරම්. ඒ වගේම ඇඟට සිසිලසක් දෙන අපිට කැඹිලි වගේ දේවල් එහෙම නැත්නම් ඇලෝවේරා, කියුකම්බර් වලින් හදන ජූස් වර්ග ගොඩාක් අපේ ඇඟට දෙන්න ඕන. ඒ වගේම තමයි අපේ බොඩි එක, ෆේස් එක හයිඩ්‍රේට් කරන්න ඕන පුළුවන් තරම් ලයිට් මොයිස්චරයිසර්ස් වලින්. සන් ප්‍රොටෙක්ෂන් එක කියන එක නම් every 4 hourly අපි පාවිච්චි කරන්න ඕනමයි ස්කින් එක බේරගන්න නම් මේ තියෙන රේඩියේෂන්ස් වලින් සහ තද ඉරු එළියෙන්. අපි අවුරුදු උත්සවවල සහභාගී වෙනවා, තරඟ වලට යනවා, අවුරුදු කුමාරි තරඟ වලට යනවා. ඉතින් මෙතනදී අපි ඊළඟට මාසේ ඉඳලා අපි ජීවත් වෙන්න ඕන විදිය බලන්න එපේ. ලේඩීස්ලා වටේටම හොඳට කවර් වෙන තොප්පියක් දාගන්න ඕන. ජෙන්ට්ස්ලා කැප් එකක් දාගන්න ඕන නම් හොඳයි. සන්ග්ලාසස් දෙක අමතක කරන්න එපා. ඒ වගේම තමයි සිල්ක් ක්ලෝත්ස් නම් අමතක කරලම දාලා හොඳ කොටන් ඇඳුම් ඇඳගෙන ඔයගොල්ලෝ ඕන දෙයක් කරන්න. අපි එන්ජොයි කරන්න එපා මේ කාලේ.